අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු වුණු තවත් එක් නවාංගයක් පිළිබඳව. මේ තමයි සමානුපාතික නියෝජන ක්‍රමය කියන 1978 ව්‍යවස්ථාවේ අලුතින්ම එකතු වෙච්ච අංගය. සමානුපාතික නියෝජනයේ ක්‍රමය කියලා කියන නවාංගය. මේ සමානුපාතික නියෝජන ක්‍රමයට මත්තෙන් මේ 1978 ව්‍යවස්ථාවට එකතු වෙච්ච නවාංග ගැන කතා කරද්දී ජනමත විචාරණය ගැන අපි කතා කරා, ඔම්බුඩ්ස්මන් වරයා ගැන අපි කතා කරා නේ. ඒ වගේ මේ 78 ව්‍යවස්ථාවට එකතු වෙච්ච නවාංගයක් විදිහට මේ සමානුපාතික නියෝජන ක්‍රමය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ සමානුපාතික නියෝජන ක්‍රමේනොත් බහුවර්ණ ප්‍රශ්න වේවා, කෙටලිඛිත ප්‍රශ්න වේවා, රචනා ප්‍රශ්නයක් වුවද නිර්මාණය වීමට ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ සමානුපාතික නියෝජන ක්‍රමය ගැන අපි සාකච්ඡා කරද්දී මුලින්ම අපි බලමු මේ සමානුපාතික නියෝජන ක්‍රමය මොනවටද යොදාගන්නේ කියලා. මේ සමානුපාතික නියෝජන ක්‍රමය කියන්නේ මේ 1978 ව්‍යවස්ථාව යටතේ පවතින මැතිවරණ ක්‍රමයයි. මැතිවරණයේදී භාවිතා කරන නියෝජන ක්‍රමයයි. උදාහරණයක් වශයෙන් 1910 ලංකාවට සීමිත ඡන්ද අයිතිය ලැබුණු දා ඉඳලා ලංකාවේ 1972 ව්‍යවස්ථාවේදී ක්‍රියාත්මක වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය කියන මැතිවරණ ක්‍රමය. සරල බහුතර නියෝජන ක්‍රමය තමයි මීට පෙර ක්‍රියාත්මක වුණේ නේ. ඒකෙදී මේ සරල බහුතර නියෝජන ක්‍රමය පිළිබඳව අපිට මතක් කරගන්න සිද්ධ වෙනවා. මේ සරල බහුතර නියෝජන ක්‍රමයේදී සිද්ධ වුණේ සරලවම බහුතරය දිනා ගන්නා පුද්ගලයා. සරලවම බහුතරය දිනා ගන්නා පුද්ගලයා පාර්ලිමේන්තුවට යාමයි. යම් ඡන්ද කොට්ටාසයකින් ඒ ඉදිරිපත් වෙන අපේක්ෂකයන් අතරින් යම් කෙනෙක් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවාද ඔහුට පාර්ලිමේන්තුවට යාමට හැකි ක්‍රමවේදයට අපි කියනවා සරල බහුතර නියෝජන ක්‍රමය කියලා. උදාහරණයක් වශයෙන් මේ නාත්තණ්ඩිය කියන ඡන්ද කොට්ටාසේ A සහ B කියලා දෙදෙනෙක් තරඟ වදිනවා. A කියන කෙනා ඡන්ද 60ක් ගන්නවා, B කියන කෙනා ඡන්ද 70ක් ගන්නවා. එහෙනම් මේ වගේ ඡන්ද කොට්ටාසයකින් පාර්ලිමේන්තු තේරීපත් වෙන්නේ මේ B කියන පුද්ගලයා. උදාහරණයකට කිව්වේ. එතකොට මේ A කියන පුද්ගලයාට මොකද වෙන්නේ? මේ A කියන පුද්ගලයාට පාර්ලිමේන්තු වරම් හිමි වෙන්නේ නැහැ. එතකොට මේ Aට ඡන්දෙ දුන්නු ඒ ඡන්ද දායකයෝ 60 දෙනාගේම ඡන්ද අපතේ යනවා. කිසිදු නියෝජනයක් නොලබාම මේ ඡන්ද 60ම අපතේ යනවා. ඉතින් මේ සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි ඡන්ද අපතේ යාම කියන කාරණය. ඡන්ද අපතේ යාම කියන එක මේ සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබ්බ අඩුපාඩුවක්. ඒ වගේම තමයි අපි හිතමු තවත් ඡන්ද කොට්ටාසයක් තියෙනවා. ඒකේ ඡන්ද දායකයෝ ප්‍රමාණය වැඩි. ගම්පහ ප්‍රදේශයේ වගේ අපි හිතමුකෝ ඡන්ද කොට්ටාසයක් කියලා. මේ C සහ D කියන දෙන්නා තරඟ වදින්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන එක ආසනයක. මේ C සහ D කියන දෙන්නගේ ඡන්ද ප්‍රතිඵල ගත්තාම C ඡන්ද 500ක් අරන් තියෙනවා, D ඡන්ද 600ක් අරන් තියෙනවා. ඒකෙදී පාර්ලිමේන්තුව යන්නේ සරලවම බහුතරය ගත්තු D කියන පුද්ගලයා. හරි. එතකොට මේ 500ක් ඡන්ද ගත්තු සීට කිසිදු නියෝජනයක් නැහැ. නියෝජනයක් නොලබාම මේ ඡන්ද ප්‍රමාණය අපතේ යනවා. ඒ විතරක් නෙමෙයි. මේ බලන්න ඡන්ද 70ක් අරන් කෙනෙකුට පාර්ලිමේන්තුව යන්න පුළුවන් වෙද්දී ඡන්ද 500ක් අරගෙනත් මෙතනදි සීට ආසනයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ නියෝජන ක්‍රමයේදී විකෘති ස්වභාවයක්, නියෝජන ක්‍රමය ජනමතය විකෘති කරන ස්වභාවයක් දැක ගන්න ලැබෙනවා. මේ සරල බහුතර නියෝජනයේ තියෙන තවත් අඩුපාඩුවක් තමයි ජනමතය විකෘති කරනවා. නේ? ඇයි? B කියන කෙනා ඡන්ද 70ක් අරන් පාර්ලිමේන්තුව යද්දී C කියන කෙනාට ඡන්ද 500ක් අරගෙන පාර්ලිමේන්තුව යන්න බෑ. ඒ වගේම තමයි මෙන්න බලන්න ඡන්ද 70ක් ගන්න කෙනාටත් එක ආසනයක් ලැබෙද්දී ඡන්ද 600ක් ගන්න කෙනාටත් හම්බෙන්නේ එක ආසනයක්. ඡන්ද 70ක් ගන්න කෙනාට මෙතනදී එක ආසනයක් ලැබිලා ඡන්ද 600ක් ගන්න කෙනාටත් ලැබෙන්නේ එක ආසනයක්. එහෙම බලපුවම මේක නියෝජන ක්‍රමය
නියෝජන ක්‍රමයේ තුල තියෙන ලොකුම අඩුපාඩුව තමයි ජනමතය විකෘති කරනවා. 1977 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ආසන 140ක් දිනාගත්තී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සමගි පෙරමුණට පුළුවන් වුණේ ආසන 8යි දිනා ගන්න. නමුත් ඔවුන් ආසන 8ක් දිනාගත්තට ඡන්ද ලක්ෂ 16ක් වගේ ප්‍රමාණයක් ඔවුන් ජයග්‍රහණය කරලා තිබ්බා. නමුත් ඔවුන්ට හම්බුනේ ආසන 8යි. ඡන්ද ලක්ෂ 16කට විතරම හම්බුනේ ආසන 8යි. හැබැයි විරුද්ධ පක්ෂයේ විදිහට ඒ වෙලාවේ තේරීපත් උනේ ආසන 14ක් විතර ගත්තු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නැත්නම් ඒ ද්‍රවිඩ සන්ධානය. ඉතින් ඒකෙදි ඔවුන් ඡන්ද ලක්ෂ 3මාරක් වගේ ප්‍රමාණයක් අරන් තමයි ආසන 14ක් වගේ ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තිබ්බේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 16ක් ඡන්ද අරගෙන ආසන 8ක් හම්බෙද්දි නේ අර දෙමළ ජනතාව නියෝජනය කරපු පක්ෂය ආසන 14ක් දිනා ගන්නවා ඡන්ද ලක්ෂ 3මාරක් වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන. ඒ වගේ නියෝජන ක්‍රමයේ තුල තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි ජනමතය විකෘති වෙන එක. ඒ වගේම තමයි හදිස්සිය හරි පාර්ලිමේන්තුවට තේරීපත් වෙන മന്ത്രിවරයෙක් මිය ගියොත් ඊළඟට කවුද යන්නේ කියලා අදහසක් ඒකේ තිබ්බේ නැහැ. ඒ නිසාම බැරි වෙලාවත් කවුරු හරි දූර කාලය තුල මිය ගියොත් හරි ඉල්ලා අසුනොත් හරි ඒ ආසනයට විතරක් පවත්වනවා අතුරු මැතිවරණයක් පැවැත්වීම. ඒ ආසනයට විතරක් ඒ ඉල්ලාස් වෙච්ච മന്ത്രിවරයා හිටපු ආසනේ නැත්තම් මියගිය ආසනයේදී විතරක් අතුරු මැතිවරණයක් පවත්වලා නැවත කෙනෙක්ව තෝරා ගන්න කටයුතු කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අනවශ්‍ය වියදමක් දරන්න රටට සිද්ධ වෙනවා මේ සරල බහුතර නියෝජන ක්‍රමයේ යටතේ. නේ? අර ප්‍රධාන මැතිවරණ දෙකක් අතරේ අතුරු මැතිවරණ කිහිපයක් තියන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒවට අනවශ්‍ය වියදමක් දරන්නට මේ කුඩා රටට සිද්ධ වෙනවා මේ සරල බහුතර නියෝජන ක්‍රමයේ යටතේ. ඉතින් මෙන්න මේ සරල බහුතර නියෝජන ක්‍රමය 1910 ඉඳන් 1977 මැතිවරණය වෙනකම්ම පැවතුණා. 78 ව්‍යවස්ථාවේදී මේ සරල බහුතර නියෝජන ක්‍රමය වෙනස් කරලා ඒ වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙනවා. මේ සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබ්බ අඩුපාඩු නිසාම පුතේ සමානුපාතික නියෝජන ක්‍රමය 1978 ව්‍යවස්ථාවට හඳුන්වා දෙනවා. මේ සමානුපාතික නියෝජන ක්‍රමය ඒ වන විට ලෝකයේ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී භාවය තහවුරු කරන නියෝජන ක්‍රමයක් විදිහට පිළි අරන් තිබ්බා. ඉතින් 1978 ව්‍යවස්ථාවේදී මේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙනවා මේ සරල බහුතර නියෝජන ක්‍රමය අයින් කරලා. ඕක තමයි සිද්ධ වුණු කාරණේ. ඉතින් සමානුපාතික නියෝජන ක්‍රමය ගැන අපි උත්තරයක් ලියන්න පටන් ගද්දී අපි කියන්න ඕන සමානුපාතික නියෝජන ක්‍රමය මේ ව්‍යවස්ථාවට හඳුන්වා දෙන්නේ ඇයි? ප්‍රධානම උත්තරේ තමයි සරල බහුතර නියෝජන ක්‍රමය. එතෙක් පැවති සරල බහුතර නියෝජන ක්‍රමයේ පැවති අඩුපාඩු නිසා. ඉතින් මේ සමානුපාතික නියෝජන ක්‍රමයේදී යම් ඡන්ද අනුපාතයක් ලබා ගන්න සියලු දෙනාට മന്ത്രി ධූරයක් හිමි කර ගැනීමේ අවස්ථා තියෙනවා. වැඩි පැහැදිලිද? ඒ කියන්නේ යම් ඡන්ද අනුපාතයක් නේ යම් ඡන්ද අනුපාතයක් ලබා ගන්නා සියලු දෙනාට മന്ത്രി ධූරයක් හිමි කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒකයි මේක සමානුපාතික නියෝජන ක්‍රමය කිව්වේ. ඒ ඡන්ද කොට්ටාසේ ඡන්දදායක සංඛ්‍යාව ලබා දුන් ඡන්ද ප්‍රතිශතය ආදී දේවල් සැලකලා ඒ යම් ඡන්ද අනුපාතයක් ලබා ගන්නවා නම් ඒ ඡන්ද අනුපාතයට සාපේක්ෂව മന്ത്രി ධූරයක් හිමි කර ගැනීමට අවස්ථා හිමි වෙනවා. ඒක තමයි සමානුපාතිකයේ තියෙන විශේෂත්වය. එතකොට අර අපි කලින් ගත්ත උදාහරණයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අයිති ආසනේ C කියන පුද්ගලයාට සමහර විට മന്ത്രി ධූරයක් හිමි කර ගන්න අවස්ථාව ලැබෙනවා. D කියන කෙනාටත් മന്ത്രി ධූරයක් ලබා ගන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. නේ? ඒ ඡන්ද අනුපාතයට අනුව තමයි മന്ത്രി ධූර හිමි වෙන්නේ. එතකොට ඒකෙන් ඡන්දය අපතේ යන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ජනමතයේ විකෘති වෙන්නේ නැහැ. ලබා ගන්න ඡන්ද ප්‍රමාණයට අනුව තමයි ඒ අනුපාතයට අනුව තමයි മന്ത്രി ධූර තීරණය කරන්නේ කොච්චර ලැබෙනවද කියලා. ඒ නිසා ඒ නියෝජන ක්‍රමයේ තියෙන විකෘති ස්වභාවය නැති වෙනවා. ඒ වගේම
අතුරු මැතිවරණ වගේව පවත්වන්න අවශ්‍ය නැහැ සමානුපාතික නියෝජන ක්‍රමයේදී. යම් മന്ത്രി ධූරයේ කුරප්පාඩුවක් සිද්ධ වුණොත් ඊළඟට වැඩිම අරගෙන තියෙන മന്ത്രി ධූරය නැත්නම් ඊළඟට වැඩිම අරන් තියෙන മന്ത്രിවරයාව පාර්ලිමේන්තුවට කැඳවනවා. අන්න ඒ වගේ පුතේ සරල බහුතර නියෝජන ක්‍රමයේ තියෙන අඩුපාඩු වළක්වා ගන්න මේ සමානුපාතික නියෝජනයේ ක්‍රමය කියන ප්‍රජාතන්ත්‍රවාදී අංගය 1978 ව්‍යවස්ථාවේ නවාංගයක් විදිහට හඳුනා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේකට ප්‍රවේශයක් ගද්දි මේ සමානුපාතික නියෝජනය ගැන ලියද්දි ප්‍රවේශයක් ගන්නකොට මේ උත්තරේ ලියනකොට ප්‍රවේශයක් ගනිද්දි සමානුපාතික නියෝජන ක්‍රමය කියන්නේ මොන වගේ එකක්ද? ඒක ගෙනාවේයි සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබ්බ අඩුපාඩු මොනවද කියලා දල වශයෙන් හැඳින්වීමක් කළ යුතුයි. ඊට පස්සේ ඔයගොල්ලෝ පෙන්වා දෙන්න ඕන මේ සමානුපාතික නියෝජන ක්‍රමය විග්‍රහ කිරීමට යොදා ගන්න ප්‍රධාන පියවර මේ සමානුපාතික නියෝජන ක්‍රමය ගැන කතා කරද්දී ප්‍රධාන පියවර කිහිපයක් ඔස්සේ අපි සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒකෙදි ඔයගොල්ලෝ මුලින්ම පෙන්වා දෙන්න ඕන ඡන්ද කොට්ටාස බෙදා ගන්න ආකාරය. ඡන්ද කොට්ටාස කොහොමද බෙදා වෙන් කරන්නේ නේ? සමහර වෙලාවට ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීමේදී පාවිච්චි කරනවා එක් පරිපාලන දිස්ත්‍රික්කයක්ම එක ඡන්ද කොට්ටාසයක් බවට පත් කරන අවස්ථා. ඒ වගේම සමහර වෙලාවට පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක් එක් ඡන්ද කොට්ටාසයක් බවට පත් කරන අවස්ථා. ඒ වගේම එක පළාතක්ම මැතිවරණ දිස්ත්‍රික්කයක් බවට පත් කරන අවස්ථා. ඒ වගේම එක පරිපාලන දිස්ත්‍රික්කයක් ඇතුලේ ඡන්ද කොට්ටාස කිහිපයක් ඇති කරන අවස්ථා ආදී වශයෙන් මේ ඡන්ද කොට්ටාස බෙදා දීමේදී ප්‍රධාන පියවර 4ක් භාවිතා කරනවා. අන්නේ 4 ඔබ පෙන්වා දෙන්න ඕන. මේ ඡන්ද කොට්ටාස බෙදා ගන්න ආකාරය පැහැදිලි කරද්දී මේකේ අණු කොටස් 4ක් දැක ගන්න ලැබෙනවා. මේ 4ට අනුව තමයි ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීම සිද්ධ කරන්නේ. ඒකේ පළවෙනි එක මම නැවත කියනවා. ලංකාවේ තියෙනෝනේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක්. අන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තියෙන එක් පරිපාලන දිස්ත්‍රික්කයක්ම මැතිවරණ දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පුත්තලම කියන්නේ පරිපාලනමය දිස්ත්‍රික්කයක් ලංකාවේ තිබෙන ඒකම මැතිවරණ දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න පුළුවන්. පුත්තලම කියන මැතිවරණ දිස්ත්‍රික්කයේ බවටම ඒ පත් කරන්න පුළුවන්. ඒ වගේම පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක් එකට එකතු කරලා එක් මැතිවරණ කොට්ටාසයක් බවට දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම වන්නි දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම මුලතිව් මන්නාරම වවුනියා කියන පරිපාලන දිස්ත්‍රික්ක 3කට එකතු කරලා ගොඩනගපු මැතිවරණ දිස්ත්‍රික්කයක් නැත්නම් ඡන්ද කොට්ටාසයක්. ඒ වගේම එක් පළාතක්ම සමහර වෙලාවට මැතිවරණ දිස්ත්‍රික්කයක් ඡන්ද කොට්ටාසයක් බවට පත් කරන්න පුළුවන්. එක පළාතක්ම ඒ වගේ ඡන්ද කොට්ටාසයක් බවට පත් කරන අවස්ථා තියෙනවා. දැන් පළාත් සභා මැතිවරණයේදී එක පළාතක්ම තමයි ඡන්ද කොට්ටාසයක් බවට පත් වෙන්නේ නේ. ඒ වගේම එක පරිපාලන දිස්ත්‍රික්කයක් ඇතුලේ ඡන්ද කොට්ටාස කිහිපයක් නිර්මාණය කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ 4 ඔබ පෙන්වා දෙන්න ඕන ඡන්ද කොට්ටාස බෙදා ගන්න ආකාරය සම්බන්ධයෙන්. ඒකෙදි පුතේ මේ ව්‍යවස්ථාවෙම තියෙනවා ඡන්ද කොට්ටාස බෙදා වෙන් කරද්දී ලංකාවේ ඡන්ද කොට්ටාස 25කට වැඩි වෙන්න බෑ. වැඩි විය නොහැක 20කට අඩු විය නොහැක කියලා. ඒ කියන්නේ ඡන්ද කොට්ටාස ගාන තීරණය කරද්දී ඡන්ද කොට්ටාස ගන්න තීරණය කරන්නේ 25කට නොවැඩි සංඛ්‍යාවක්. ඒ වගේම 20ට නොඅඩු සංඛ්‍යාවක්. ඒ නිසා වර්තමානයේ ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක තියෙනවා 22ක්. මැතිවරණ දිස්ත්‍රික්කයේ අනුව 22ක් වර්තමානයේ තියෙනවා. ඉතින් මේ මැතිවරණ දිස්ත්‍රික්ක හැම එකටම නාමයක් ලබා දෙනවා. ගොඩක් ඒවට ලබා දීලා තියෙන්නේ පරිපාලන දිස්ත්‍රික්කයේ නාමයමයි. උදාහරණයක් විදිහට පුත්තලම මැතිවරණ දිස්ත්‍රික්කය, කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කය. ඒ කියන්නේ පරිපාලන දිස්ත්‍රික්කයේ තියෙන නාමයම ගොඩක් වෙලාවට මැතිවරණ දිස්ත්‍රික්කයට දීලා තියෙනවා. මේකෙන් වෙනස් වෙන නම් දෙකක් තියෙනවා. එකක් තමයි අම්පාර කියන පරිපාලන දිස්ත්‍රික්කයේ කියන නාමය. ඒ වගේම මුලතිව් කලින් කිව්වා වගේ මන්නාරම වවුනියා කියන පරිපාලන දිස්ත්‍රික්ක 3ම එකතු කරලා
වන්නි දිස්ත්‍රික්කය කියලා. අම්පාර දිස්ත්‍රික්කයට දිගාමඩුල්ල ආසනය කියලා. දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය කියලා හඳුන්වනු ලබනවා. මේ දෙක විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා සාමාන්‍ය පරිපාලන දිස්ත්‍රික්කයේ නාමයම යොදලා තියෙනවා. ඉතින් ඔන්න සමානුපාතික නියෝජන ක්‍රමය විග්‍රහ කිරීමේදී පළවෙනියටම අපි ඡන්ද කොට්ටාස බෙදා ගන්න ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නට ඕන. ඒකෙදි මේ ප්‍රධාන ආකාර 4 පෙන්වා දීලා මෙන්න මේ කාරණා ටික ඕගොල්ලෝ පෙන්වා දෙන්නට ඕන. විශේෂයෙන්ම බහුවර්ණවලදී කෙටලිඛිත ප්‍රශ්නවලදී මේ වගේ කාරණා ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඒ නිසා ඔබ මතක තබා ගත යුතුයි. හරි. අපි ඔය එක්කලම දෙවෙනි පියවරට යන්. දෙවෙනි පියවරේදී සාකච්ඡා කරන්නේ නාම යෝජනා ලබා දෙන ආකාරය. 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 මේ නාම යෝජනා ලබා දෙන ආකාරය පැහැදිලි කරද්දී අපි මතක් කරගමු මේ සමානුපාතික නියෝජන ක්‍රමයේ ඔස්සේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳව. පුතේ බලන්න ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුවේ සමාජිකයෝ 225ක් ඉන්නවා. මේ 225න් 196ක් තෝරගන්නේ ඡන්දයෙන්. ඔය කියන සමානුපාතික නියෝජන ක්‍රමයේ හරහා ඡන්දයෙන් තමයි 196ක් තෝරගන්නේ. ඒ වගේම 29ක් තෝරගන්නේ ජාතික ලයිස්තුව කියලා ක්‍රමයකින්. ජාතික ලයිස්තුව කියලා ක්‍රමයකින් මේවා කෙටලිඛිත ප්‍රශ්න. 196ක් ඡන්දයෙන් 29ක් ජාතික ලයිස්තුවෙන් අහනවා. ජාතික ලයිස්තුවෙන් තෝරා ගන්නවා. එතකොට මේ ජාතික ලයිස්තුවෙන් පත් වෙන අය හැර අපි බලමු මේ 196 දෙනාව කොහොමද ඡන්දයෙන් තෝරගන්නේ කියලා. මේ නාම යෝජනා ලබා දීම යටතේ අපි පැහැදිලි කරන්නේ මේ 196 දෙනාට කොහොමද නාම යෝජනා දෙන්නේ කියලා. අපි බලමු. මේ 196 ඉනුත් ඡන්දයෙන් තෝරගන්න මේ 196 දෙනාවත් ආකාර දෙකකට තෝරගන්නවා. එකක් පුතේ ජනගහන පදනම අනුව අනිත් එක තමයි පළාත් මූලධර්මයේ අනුව. ඇත්තටම කිව්වොත් භූමිය කියන සාධකයේ පදනම් කරගෙන පළාත් මූලධර්මයේ අනුව. පළාත් මූලධර්මයේ අනුව 36 දෙනෙකුත් ජනගහන පදනම අනුව 160 දෙනෙකුත් තෝරා ගනු ලබනවා. ජනගහන මූලධර්මයේ අනුව 160කුත් පළාත් මූලධර්මයේ අනුව 36කුත් තෝරා ගන්නවා. මේ පළාත් මූලධර්මයේ අනුව තෝරා ගන්න අය තෝරාගනිද්දි පුතේ මෙහෙම හිතමු අපි ලංකාවේ පළාත් 9ක් තියෙනවනේ. අන්නේ පළාත් 9ට 4 දෙනා ගානේ 36 දෙනාව බෙදලා තියෙනවා. මේ 36 දෙනාව තෝරගන්නේ ලංකාවේ පළාත් 9ක් තියෙනවා. 9ට 4 ගානේ 36 දෙනාව තෝරා ගැනීමට පළාත් බද මූලධර්මය අනුව කටයුතු කරලා තියෙනවා. එතකොට උදාහරණයක් ගත්තොත් වයඹ පළාතට පළාත් බද මූලධර්මය අනුව 4 දෙනයි. ඒ වගේම බස්නාහිර පළාතට පළාත් බද මූලධර්මය අනුව 4 දෙනයි. ආදී වශයෙන් මේ 36 දෙනාව තෝරා ගන්නවා. ඒකෙදි පොඩි ගැටලුවක් එනවා. ඒ තමයි දැන් වයඹ පළාත ගත්තාම දිස්ත්‍රික්ක දෙකයිනේ තියෙන්නේ. පුත්තලම සහ කුරුණෑගල කියලා. එතකොට මේ 4 දෙනාව බෙදෙනවා පුතේ පුත්තලමට 2යි. ඒ වගේම කුරුණෑගලට 2යි. ඒ කියන්නේ සමානව මේ පළාත් බද මූලධර්මය අනුව දෙන නියෝජිත සංඛ්‍යාව බෙදාගත්ත හැකි පුත්තලමට 2යි කුරුණෑගලට 2යි කියලා. මොකද වයඹ පළාතට දිස්ත්‍රික්ක 2යි තියෙන්නේ. හැබැයි සමහර පළාත් තියෙනවා ලංකාවේ ඒවට දිස්ත්‍රික්ක 3ක් අයිති. උදාහරණයක් විදිහට බස්නාහිර පළාත ගත්තාම මේ කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක 3ක් අයිති. එතකොට ඒ වගේ අවස්ථාවල මේ 4 දෙනාව කොහොමද සමානව බෙදන්නේ? සමානව බෙදන්න විදිහක් නැහැ. 4 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අවස්ථාවල කරන්නේ යම් ඒ පළාතට අයිති යම් දිස්ත්‍රික්කයක ජනගණත්වය වැඩි නම් නාගරීකරණය වීමේ ස්වභාවය වැඩි නම් ඒ වගේ කාරණා පදනම් කරගෙන භූමියේ විශාලත්වය වැඩි නම් ඒ වගේ කාරණා පදනම් කරගෙන එක දිස්ත්‍රික්කයකට දෙකක් දීලා අනිත් ඒවට එක බැගින් දෙනවා නේ. ජනගණත්වය වැඩි ඒවට දෙකකුත් ඒ වගේම නාගරීකරණයේ ශක්තිමත් ඒවට දෙකකුත් මේ ඒ වගේම භූමි ප්‍රමාණය විශාලයි නම් යම් දිස්ත්‍රික්කයක ඒවට දෙකකුත් ආදී වශයෙන් මේ 4 බෙදෙනවා. එහෙම තමයි පළාත් බද මූලධර්මයේ අනුව මේ සමාජික සංඛ්‍යාව බෙදී යන්නේ. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මේ ජනගහන පදනම අනුව කොහොමද 160 ලබා දෙන්නේ කියලා.
ඒකෙදී අපි මුලින්ම හොයාගන්න ඕන ලංකාවේ ලියාපදිංචි මුළු ඡන්දදායකින් සංඛ්‍යාව.